ළමයි ඔයාලා නම් හොඳටම නිදි ඇති නේද? ඔන්න ඉතින් ආයපු වෙලාවේ චුට්ටක් වැඩ පටන් ගත්තා. රෑ කියලා බලන්නේ මේ ලයිට් එකකුත් දාගෙන ඉන්නේ. පේනවද? ලයිට් එක. කුඩේට මේ ලයිට් එකක් දාගෙන ඉන්නේ. ඉතින් අර පැත්තේ ලොකු වතුර පාරක් යනවා. ඒක ඉතින් මට නවත්තන්න බෑ මේ කාණු කපලා පේනවද? කාණු කපලා ඉතින් ලොකුවට වැඩ මම මේ පේනවද? මෙන්න මෙතනින් ලොකු වතුර පාරක් යනවා. ඔහොම යනවා. ඉතින් මෙතන මම බිමනේ දාලා තිබ්බේ පොඩි පැල. ඒක නිසා ඒක මෙන්න මේ විදිහට අද හැදුවා. ඉතින් අද පේන්නේ නැති මෙන්න මේකයි. එතකොට ඒ ටික එහෙම හදලා මේ යටටත් ඉටිකොල දැම්මා මඩ විසික් වෙන නිසා. එතකොට මෙන්න මේ පැත්තේ ඒ පැත්තත් පොඩ්ඩක් වෙනස් කරා. හේතුව ෂීට් ඒ කියන්නේ අර ඇස්බෙස්ටෝස් ෂීට් එකටනේ වැලි පුරවලා තමයි මම ඒකට උඩින් ඉටිකොලයක් දාලා මෙන්න මේ වගේ වැලි පුරවලා ඉටිකොලයක් දාලා තමයි තිබ්බේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ තනින් තන වතුරයි මඩයි මට ඒක හරියන්නේ නැහැ. ඒක නිසා ඒ වැලි ඔක්කොම අයින් කරා. අයින් කරලා මෙන්න මේ වගේ එයාලව ෂීට් උඩට తాවකාලිකව හැබැයි ඉතින් ලෑලි දාලා එයාලව චුට්ටක් අර මඩ විසික් වෙන්නේ නැති වෙන්න ඔන්න හැදුවා. ඒත් තා වැඩ ඉවර නෑ. මේ පේවල මේ හැමතැනම බිමයි අයියෝ මන්දා. පැසොත් එහෙම ඉවරයි. මේ පේනවද? හැමතැනම තියෙනවා. මේ බලන්නකො මෙයා මේ කහ කිරිල්ලෙක් ඉන්නවා මගේ තවනේ. යාව බලන්නම් බැරි වෙලා මේ මඩ එකයි. ඒ උනාට යා මැරෙන්න යන්නේ පැටව 6 දෙනෙක්ව දීලා. ඉතින් ඒක නිසා එයාලගේ ආදරේ වැඩි කමට. ඉතින් අදට වැඩ කරන්න ඉතින් අමාරු මේ හරියනම් ටිකක් අරුවලයි. ඒවට මේ පැත්ත ප්‍රශ්නයක් නැහැ. මෙතන තාප්පේ තියෙන්නේ එතනින් එහාට තව ගෙවල් තියෙනවා, පිටිපස්සේ ගෙවල් තියෙනවා, ඉස්සරහා ගෙවල් තියෙනවා. ඒක නිසා දැඩි ආරක්ෂාව යටතේ තමයි ඉන්නේ. ඉතින් මේ ටික වෙනස් කරනවා. ඒක නිසා අද දවසේ ඔන්න ඔන්ලයින් ආවෙත් නැහැ වැඩිය. ඒ වගේම හෙට දවසෙත් මේක ඉවර කරන්න ඕනේ. එතනින් එහාට තමයි ළමයි ඔන්න බලනකො මේ පැත්ත ගියොත් එහෙම ඊට වැඩි. ඔන්න පෙන්නන්න. මෙහෙත් බිම හැම තැනම දැන් විකුණන්න පැලක් නැහැ. නමුත් දෙන්න පැලක් නැහැ මට. ඉතින් මේ පැත්තේ මේ ඔක්කොම බිම දාලා තියෙන්නේ. පේනවද? ඔන්න. ඉතින් දැන් මේවා වැස්සොත් එහෙම ඊටිකොල සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ මඩ විසික් වෙන්නේ නැති වෙන්න. ඉතින් මේ ඔක්කොම අස් කරන් දෙනවා හෙට දවසේ. ඉතින් ඔන්න ඔකයි කතාව. ඔයාලා නම් හොඳට නිදි ඇති. ඔන්න පායපු වෙලාවේ වර්ෂා කරන වැඩේ හැම තැනම පැල දාලා තියෙන්නේ. මොකද මට අර මඩ විසික් වෙන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. මුළු තවානටම ඉටිකොල දාන්න හදන්නේ. මෙන්න මේ වගේ සම්පූර්ණ බිමට ඉටිකොල දාන්න හදන්නේ. ඒකලා හොදලා දාලා මේවා නම් මේ තාම මඩනේ. නමුත් ඉටිකොල ගෙනාවා. මුළු තවාන්ටම ඉටිකොල දානවා. දාලා මඩ විසික් වෙන්නේ නැති වෙන්න හදනවා. එච්චරයි. මඩ විසික් වෙනවට කැමති නෑ. මේ බලන්නකො හැමතැනම. ඉතින් මට දැන් පිස්සු වගේ මේක හදනකම් ඒක නිසා හෙට දවසෙත් වැඩ ගොඩාක් තියෙනවා. මෙන්න මේ වගේ පිළිවෙලට මට හදා ගන්න ඕනේ. හරි එහෙනම් ඔයාලා නිදි ඇතිනේ. නිදා ගන්න උස්සන්නයි. හෙට එන්නම්. මෝර්නින් පෝස්ට් එකක් අරගෙන